අනුරාධපුර පීරිස් මැතිතුමන් සහ එම මැතිණිය නිරාශා පෙරේරා මැතිණිය මේ සිදු කරනු ලැබුවේ වචන වලින් මුදලින් කියා නිම කළ නොහැකි ඒ වගේම මුදලින් මනින්නට බැරි ඉතාමත්ම වටිනා පින්කමක්. ඒ නිසායි මේ ආයතනයේ ඉදිරි වැඩ කටයුතු ඉතාමත්ම සාර්ථක වේවා අපි හැමදෙනාම ආශිර්වාද කරනවා මේ වෙලාවේදී. අපි දකින්නේ අද පානදුර නගරයේ ඈතට ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා සැපෙන්නේ දහස් සංඛ්‍යාත පින්වතුන් පින්වතියන්. ඔබ හැමදෙනාම අද නගරයට ගෙනෙන්නේ මහත් වූ සුවයක් ධර්මයේ සුවඳ මුළු මහත් විශ්වයට පැතිරුණ මොහොතක්. විශේෂයෙන්ම ජීවිතයේ සතුටින් ගත කරන්නට යහපත් ප්‍රබෝධයක් ඇති කරගන්නට අද දවසේදී පූජ්‍යපාද කප්පෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ හැම වචනයක්ම අපට මහත් වූ උද්‍යෝගයක් ඇති කළා. අප හැමදෙනාටම ජීවිතේ සතුටින් ගත කිරීම සඳහා බලාපොරොත්තුවක් ඇති කළා. අප මේ වෙනකොට පුරුදු වී සිටිනවා නොවිය යුතු පුරුදු අපි ඇත්තටම සිටිනවා නම් නොකළ යුතු බෑග ඒ සියල්ලෙන් මිදෙන්නට ගෞරවනීය පූජ්‍යපාද කප්පෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ හැම වචනයක්ම මහා බල සම්පන්න මන්ත්‍රයක් බවට පත් වන දවසක්. ඉතින් ඒ නිසාම තමයි අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නේ ඔබ වහන්සේ පාන්තිරයට වැඩම කිරීම මහත් වූ අගයක් වටිනාකමක්. පාන්තිරේ තාද පැමිණි මේ දහස් සංඛ්‍යාත ජනතාව ඒ ඔප්පු කර පෙන්වනවා මේ සියලු